ආයුබෝවන් සුබ දවසක් වේවා ඔයාලා හැම දිනාටම. ඇන්තූරියන් වලට ආදරය කරන ඔයාලට අපි අද ගෙනාව අලුත් වීඩියෝ එකක්. අපි බලමු ඇන්තූරියන් පැලයක් හරි විදියට කොහොමද බඳුන එක හදාගන්න කියලා. මුලින්ම අපි බලමු ඇන්තූරියන් පැලයක් හදාගන්න මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. එතකොට ඒකට අපිට අවශ්‍ය වෙනවා බොරළු සහ කොහොඹත්. එතකොට කොහොඹත් 3කට බොරළු 1ක අනුපාතයක් මිශ්‍ර කරලා තමයි කොහොඹත් මිශ්‍රණය හදාගන්නේ. එතකොට මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත කොහොඹත් මිශ්‍රණය. ඊළඟට තමයි අපි හොඳ ඇන්තූරියන් පැලයක් තෝරගන්නට ඕන. එතකොට ඒ පැලේ හොඳින් මුල් තියෙන ඒ වගේම තමයි නිරෝගී ඇන්තූරියන් පැලයක් අපි තෝරගන්නට ඕන අපි බඳුන් ගත කිරීම සඳහා. අද අපි සීඩ්ස් වර්ගයේ පැලයක් තමයි තෝරගෙන තියෙන්නේ මේ බඳුනේ හිටව ගන්න. ඊට පස්සේ අපි තෝරගත්ත ඇන්තූරියන් පැලේ හිටව ගන්න සුදුසු බඳුනක් තෝරගන්නට ඕන. මම අද තෝරගෙන තියෙන්නේ සෙන්ටිමීටර් 14 වර්ගයේ ප්ලාස්ටික් බඳුනක් තමයි මම අද තෝරගෙන තියෙන්නේ. ඒකට අපේ පැලේ ප්‍රමාණය අනුව අපි ඒ සඳහා සුදුසු බඳුනක් තෝරගන්න ඕනි මේක හිටව ගන්න. පැලේ සිටුවීමට පෙර අපි තෝරාගත්ත බඳුනට කොහොඹත් පිරවීමට අවශ්‍ය වෙනවා. එතකොට අපි තෝරාගත්ත බඳුනෙන් 4න් 1ක් පමණ කොහොඹත් වලින් පුරවා ගන්න ඕන. අපි පැලේ හදාගන්න කලින්. ඊට පසුව අපි තෝරාගත්ත ඇන්තූරියන් පැලය අපි නිවැරදිව බඳුනේ මැදට වෙන්න තියලා අපි මුල් ටික හරියාකාරව මේ වීඩියෝ එකේ පේන විදිහට අපි හරියාකාරව මුල් ටික හදාගන්නට ඕන. අපි නිවැරදිව බඳුනේ ඇන්තූරියන් පැලේ තියාගත්තට පස්සේ අපි ඒකට පොහොර භාවිතා කරන්න ඕනේ. නැත්නම් පොහොර යොදන්න ඕන. එතකොට මේකේ මල් තියෙන නිසා අපි ඔස්කොමොට් K පොහොර වර්ගය තමයි භාවිතා කරන්නේ. කුඩා පැලයක් නම් අපි ඔස්කොමොට් N පොහොර වර්ගය තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ අපි මේ වීඩියෝ එකේ පේන විදිහට ගහ වටේට පොහොර ටික දානවා. අවසාන පියවර විදිහට අපි භාවිතා කරපු පොහොර ටිකයි ගහේ මුල් ටිකයි වැහෙන විදිහට කොහොඹත් මිශ්‍රණයෙන් බඳුන ඉතුරු ටික පුරවා ගන්නවා. මේ විදිහට අපි කොහොඹත් මිශ්‍රණය පුරවා ගැනීමේදී ගහ ශක්තිමත්ව හෙලවෙන්නේ නැති වෙන්න අපි කොහොඹත් වලින් පුරව ගන්න ඕන. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ තියෙන විදිහට අපි මල් පෝච්චියේ කට උඩටම කොහොඹත් මිශ්‍ර කරන්නේ නැහැ. පොඩි කොටසක් තියලා තමයි අපි කොහොඹත් වලින් පුරව ගන්න ඕන. අපි මේ විදිහට හදාගත්ත ඇන්තූරියන් පැලය දින කිහිපයක් යනකම් සෙවන සහිත ස්ථානයක තමයි තියන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇන්තූරියන් පැලයක් නිවැරදිව බඳුනක හිටව ගන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට කොහොමද ඇන්තූරියන් පැලයක් නිවැරදිව බඳුනක හිටව ගන්න කියලා අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න අපගේ රත්න නර්සරි YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.